Facebook, YouTube, TikTok හැමෝම දැනගන්න අලුතෙන් ශ්‍රී ලංකාවට හාමුදුරු නමක් කියලා තියෙනවා. මෙන්න බලන්නේ හාමුදුරගේ නම. මෙන්න මේ අමිත් හාමුදුරුව. මෙන්න බලන්න මේ හාමුදුරන් වහන්සේ කියන කතා. කන්නොරු වික්ෂු ප්‍රතිරූපෙන් කියනවා. මිනිස්සුන්ට තන්තක අස්ත්‍ය වෙන්න ඕන. නිරංජය ගගින් පනින්න ඕන. දෙකම වෙන්න බෑ කියලා මොකෙද යකෝ ඒ තරුපේ කන්ටක අස්ත්‍ය නිරංජය ගගින් පැන්නොත් නිරංජය ගගින් පැන්නේ කන්ටක අස්ත්‍ය නතු වෙන කහවල්. අනේ ඉතින් මේ බුද්ධ ධර්මයේ කොහෙද මේ මිනිස්සුන්ට මේ කියලා දීලා තියෙන්නේ නේද? අනේ මේ මෙච්චර මේ අපේ රටේ මෙහෙම බණ කියන අපේ ගෞතර අපේ කන්නොඩි හාමුදුරන්ට ශ්‍රී ධම්ම හාමුදුරන්ට මේ වගේ මේ කතා හදන උන්ට නම් කතා කරලා වැඩක් නැහැ අනේ. මේ ශ්‍රී ලංකාවේ බලන්න මොන තරම් මිනිස්සු දින්නේ කියලා. ඇයි මේ බුද්ධ ආගම මේ විදිහට මයින්නේ කියලා මේ මුගේ මේ පේජ් එකේ තියෙන තමයි මේ පෙන්නන්නේ ඔයගොල්ලන්ට මේ පේනනේ මේ බුදුහාමුදුරුවෝ බුදු ධර්මයටත් මේ මිනිස්සු බයිනවා මේ හොඳට බලන්න මේ පේජ් කාර්යය පොඩ්ඩක් ෂාන් නමිත් අමිය නෙමෙයි මුගේ කියන්න ඕනේ මුගටිය කියලා. බලන්න මේ වගේ කතා අහනවනේ මේ කන්නොඩියේ බන ඔන්න ඔය වගේ හිස් කතා විතරයි. ඒ කිසිම හරයක් නැහැ. අචින්තම්පි භවති පාඨේ එහෙම් පිටින්ම වර්ධි දාන. අනේ ඉතින් මේ ඔබ වහන්සේ හාමුදුරු නමක් වෙන ඉස්සරහට මේ හිතන් ඉන්නේ. අනේ ඉතින් මේ හාමුදුරු දැන් ඉතින් මේ රට වටේ සෙනඟ ධර්මයේ ප්‍රතිරගෙන මෙහෙම ධර්මයේ කී යනකොට ඕගොල්ලන්ට බලාගෙන ඉන්න බෑ නේද? ඉතින් ඔය අත්තර නිකන් ඉන්න බැයිද? නිකන් කහනා වගේ ඒක මන්නේ මේ වගේ හාමුදුරන්ට මේ ඔයගොල්ලෝ මේ වගේ කතා ලියන්නේ. අනේ මන්දති මේ වගේ පිටු හැලි කොච්චර දෙයට විතරුණා දන්නේ නැහැ මේ වගේ කතාවල් ලියන්න ගොතලා දන්නේ මේක ලියන්නේ. මොනවද මේ ලියදී ලක්ෂ 50 කුණු ලෝභ මාසුරු මිනිස්සු අතර කුමාරගෙන තුට්ටු දෙකේ බාල බඩුව ගත්ත දැන් මේ බාල බඩුවේ විශ්වකර්ම ගන්න බෑ නේ. මොනවද මේ කියලා තියෙන්නේ? අනේ මේ බුදු ධර්මයට මේ මිනිස්සුය බයිනවනේ. අනේ මන්දති මේ මිනිස්සුන්ට යන්න මොන වගේ තනක් ඉතුරු ඉඳලා යන්නේ මේ. කුණුහරුප කියන්න එපා. ඒ කියන්නේ අපේ හාමුදුරුවෝ තමයි මේ මෙහෙම කියලා තියෙන්නේ. මං කියන්නේ මේ පේජ් එක ඔයගොල්ලෝ ගිහලා report ගහන්න. ඇත්තට හාමුදුරු නමකට මේ වගේ කතාව හැබැයි ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා දැන් ඔය සමන්ත බද්ද හාමුදුරු කියන කතාවල හැටියට නම් ඒ හාමුදුරන්ට කතා හැදුවට ප්‍රශ්නයක් නෑ. ඒක නම් බුදුම කතානේ කියන්නේ මේ ඒ හාමුදුරු කතා කියන ඒවා නම් එව්වොත් වැඩක් නෑ. හදන්නෙම මේ අනිත් පැත්තට අපි පැත්තට ගිහින් උත්තින උමන්දාවට ඇත්ත වශයෙන්ම කියන අපට හාමුදුරන්ගේ නම් කඩේකින් කිසිම දෙයක් කෑමක් නම් කන්න බෑ. ඒ කියන්නේ කෑමක් කමේ බලන්න අපි හාමුදුරන්ට මේ කියලා තියෙන කතාව තමයි මේ කන්නම් බෑ මේ ඉතින් ඒ ඌ ඔක්කොම මේ මිනිස්සුන්ට මේ පේජ් එක තියන් ඉන්නවා මිනිස්සුන් කුණු මේ දුන එක කමෙන්ට් එකක් නම් බලන්න එකෙන් දාලා තියෙනවා බලන්න මොකද්ද කියලා කමෙන්ට් එක පොඩ්ඩක් මේ අම්මේදී නම් හරි එන අනිත් මහත්තයා මේ අන්න ඕනි මහත්තයා තියෙනවා අම්මට තියේ මේ දාලා තියෙන්නේ මේ බෙදුම් ආදර රාජ්‍ය ආරාජිකත්වයට ධර්මයේ විකෘති කර අපාගාමී අපේ කාලේ තවත් එක් මානවයෙක්. ඔන්න බලන්නකෝ. වචනේ පරිසමාප්ත රතෙන් පොස්ට් නිවැරදියයි. උගත් මානව කොට්ටාසේ වැඩි ද්වේෂ සාගත හැඟීම් අස්වාභාවික ජෛවික ප්‍රජනන ක්‍රම මහානම් මහ ලොකු මේ මිස්ටර් මේ ලොකු ලොක්කෙක්ද කොහෙද මේ බලන්න යා නුවන් ආරා. එයා මම දාලා තියෙන්නේ මේ මොකද පරදේශවල හැල්මේ දුදුව මේ විචාරයේ පතර නිවන් යන්න හදන මරි මෝඩ තක්කඩි කොහොමද ඉතින් මේ හාමුදුරන්ට මේ හොඳට අමතලා තියෙනවා මේ නුවන් අරා බලමු මොනවාගේ කෙද්ද කියලා අම්මට මේ තියෙන නුවන් අරා කියන එක නේ පේජ් එක මේ මහතුරුට නම් මේ ඔක්කොම කරලා තියෙන්නේ ෂාහෙම කරලා තියෙන්නේ මේ මහතුරුටත් මේ මහතුරු තමයි ඉන්නේ ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්නකෝ මේ හාමුදුරන්ටත් මේ වගේ රටක මෙහෙම ඉතින් කතා කරලා දන්නේ හාමුදුරුවන් ඉතින් අපේ බුදුරජාණන් වහන්සේටත් ඉතින් මේ ගල් කහපු මිනිස්සුන් ඉතින් හිටියේ කොයිතරම් අපේ බුදුහාමහන්සේ කොයිතරම් නින්දා පසින්දත් අපේ බුදුහාමුදුරු කවදාකවත් නසලුන්නේ නැහැ. ඒ වගේ තමයි දැන් ඉතින් අපේ කන්නෝඩි හාමුදුරන්ට දැන් ඉතින් බණ කියානේ ඉතින් හාමුදුරු මේ රටට සෙතක් කරනවා. දැන් ඉතින් හාමුදුරන්ට මේ මිනිස්සු කොලොප්පන් වෙලා දැන් ඉතින් මුන්ට දැන් ඉන්න බෑ මේ බණ අහන් ඉන්න බැරි කමද මොකක්ද දන්නේ නැහැ. දැන් ඉතින් අනේ හාමුදුරන්ට මෙන්න මේ පටන් අරගෙන බයින්න මේ ඩොලර් අරගෙන වම්මතේ බුරියානි කලා මෝලේ කොලොප්පන් වෙලා මසුරු කම ගැන ලෝහය යමක් විට ගත ගියාම බලන්නේ අඩුම ගානට මේ ලක්ෂ මොන ධර්මයක් ලියලා දන්නේ නැහැ මේ
කුණාප කියන්න එපා කියන නම් දාලා තියෙනවා මේ. කන්නෝරේ බණ ඔන්න ඔය වගේ හිස් කතා විතරයි. ඒවා කිසිම හරයක් නැහැ. දැන් මෙතන මේ ඉස්සරහට මේ හාමුදුරුවමක් වෙන්න ඉන්න මේ මහන්තේ තාම එළිය දිනේ. මොන අමියෙද්ද මන්දා. ඉතින් මේ ඇත්තටම මම කියන්නේ නැහැ මේ වගේ පෝස්ට් දාන්න ඉතින් ඔයගොල්ලෝ හාමුදුරුවමකටවත් අයියනේ මෙහෙම ඉන්න දෙන්නේ නැත්තේ. ඒව දකිද්දි තිනා එනවා. ඇත්තට මේ රටේ මේ වගේ දැන් කාර්යදයක් කියලා රට මේ වගේ උපතකලා ඉන්නකොට මේ මිනිස්සු මේවෙන් ආතල් ගන්න ඉතින් ගාමේ හාමුදුරුවමකටත් ඉතින් මේ කතා හදනවා නෙමෙයි. මේක සෙට්ලා ඉන්නවා හත් දිනකට මෙයා ෂෙයා කරලා තියෙනවා. මේ සෙට් එක තමයි ෂෙයා කරලා තියෙන්නේ. මම නිකන් මේ හම්බෙන් මේ Facebook එකේ යනකොට තමයි මේ පෝස්ට් එක දැක්කේ. ඉතින් මම නම් ෆලෝ කරලත් නැහැ. මේ බලන්න ඉතින් මේ අනේ මන්ද මෙහෙම හාමුදුරුවෝ නමකටත් මේ වගේ කතා හදනවනේ කියලා මම ඇත්තටම දකිද්දි ඉතින් අපිට ටිකක් ඉතින් හිතලා පොඩ්ඩක් තරහ යනවා ඇයි ඉතින් නෙමෙයි. මේ වගේ මේ තුන් දැන් අපේ රටේ ඇත්තටම අපේ දැන් ඇත්තම කියනවා මේ හැම බෞද්ධයෙක්ම දැන් අපේ හාමුදුරන්ගේ බණ අහලා දැන් පොඩ්ඩක් හරි දැන් හැදීගෙන එනම තරුණ පරම්පරාව මං අහන ගොඩක් හැම දෙනෙක් අහනොත් මේ බණ හැම දෙනෙම දැන් පොඩ්ඩක් මෙහාට හැදීගෙන එනවා. ඇත්තම කුඩු සම්බන්ධ එක ප්‍රශ්න වලට වෙහි ගියවිච්ච කොල්ල ටික දැන් මේව හැදීගෙන පොඩ්ඩක් එන්නේ. ඒව දැන් හැදිනකොට මුන්ට බලන් ඉන්න බැරි කණ්ඩායමුත් ඉන්නවනේ මේ ලංකාවේ. ඉතින් ඒ වගේ ඔය පිටරටත් ඉන්න පිස්සු වගේක් හැමලේම බැලුවොත් මේ Facebook එකේ බයිනවා අනේ මන්ද හාමුදුරන්ට බය රාටට බයිනවා අරයට බයිනවා වැඩක් නැහැ මම පක්ෂපාත කිසිම දෙයක් මට අදාළ නැහැ. මට මේ හාමුදුරන් මේ වගේ කතාවක් ලිය තිබ්බස මට පොඩ්ඩක් මේක ගැන ලියන්න හිතුනේ. කියන්න හිතුනේ මට ඒකමයි මම මේක දාන්නෙත් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න කියලා. ඇත්තට බලන්න මේ හාමුදුරන්ට මේ වගේ මේ ඇත්තට මේ හාමුදුර මේවා විකෘතියක් කරනවා බලන්න. විකෘතියක් නෙමෙයි සිංහලයා හදාගන්න තමයි හාමුදුර මේ බණ කියන්නේ. ඒ හාමුදුර දැන් ඉස්සර කොයිතරම් අපේ රටේ හාමුදුරු හිටිය සෝම හාමුදුරු හිටියා. ඒ හාමුදුරු වත්තුරනේ ඒ වගේ නැගීගෙන චරිතයක් මේ ලංකාවට එනකොට මේ මිනිස්සුන්ට බලන් ඉන්න බෑ. ඒතකොට ඉතින් මොනවා හරි දෙයක් කියලා ඒ ධර්මයේ නවත්තන්න තමයි මේ මිනිස්සු හදන්නේ. බලන්න පුදුම මේ අනේ මන්දනේ හාමුදුරන්ට දැන් නෑ ඉතින් අපි හාමුදුරන් කිසිම සැලීමක් නෑ රට වටේ කොහොමත් ඉතින් මේ බණ කියන එක නවත්තන්නේ මම දැක මේ හාමුදුරන්ගේ ලොකු හාමුදුරුවෝ පවත්ලා කියලා එදාස බණ නවත්තලා කියලා ඉතින් මේ වගේ දෙයක් කරනකොට රටට මේ වගේ ඔයකෝ බඩුවක්වත් ගිහින් දුන්නා දන්නේ ආධාරයක්වත් ගිහිල්ලා මේ වගේ විකෘති කතා හදන්න ඉඳගෙන මේ වගේ විශිෂ්ට හාමුදුරුවන්කට ඔය කතා හදන්න එපා මේ හාමුදුරුවෝ හොඳට ඉගෙන හොඳ දැන් රටේ හොඳ නමක් හදාගෙන ඉන්නේ උඹලා බලන් ඉන්න බැයිද යකෝ මේ වගේ දෙයක් මේ රටේ වෙනකොට බලහල්ලකෝ උඹලා නේ මන් දන්නේ නැහැ බං පිස්සු හැදෙනවා උඹලා මේ ලියන කතා දැක්කට පස්සේ පොඩ්ඩක් ඔයගොල්ලෝ බලලා මේක කමෙන්ට් එකක් දාන්න මොනවා හරි කියන්නේ කියලා බලන්න ඔයගොල්ලෝ මේ ඔයාලා කැමතිද කියන්න මේ වගේ කතා කරනකොට අපේ ඇත්තටම මේ හාමුදුරන්ට කැමති මිනිස්සුන්ට කියන්නේ අකමැති කට්ටියකුත් දැන් මේක සෙට් වෙලා ඉන්නවනේ කැමති කට්ටිය මේක දාන්න කමෙන්ට් එක අනිවාර්යෙන්ම